Welcome to my channel. Subscribe. ආයිබෝන් කියලා හැමෝම අදත් මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම අරන් ඉන්නේ අතීතයත් වර්තමානයත් එකම තැනක අද්විතින්න පුළුවන් ස්ථානයක්. අනුවර පිහිටලා තියෙන ශ්‍රී ලංකාවේ එකම සහ ප්‍රථම ඓතිහාසික ඉටි කෞතුකාගාරය බලන්න යන්න. ඉතින් මේක පිහිටලා තියෙන්නේ මහනුවර ශ්‍රී දානදා මාලිගාවේ සමීපයේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතෙන් යනවා නම් උදේ 9ට මේක විවෘත වෙනවා. ඒ වගේම හවස 7 වෙනකම් විවෘත වෙලා තියෙනවා. ඒ අතර ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. ටිකට් එකක් වෙනවා රුපියල් 400ක්, වැඩිහිටියෙකුට කුඩා දරුවෙකුට රුපියල් 200ක් වෙනවා. මහනුවර ඛේදජනක පුරාණ ඉතිහාසයේ පිටුපස තියෙන කතාව පිළිබඳ වර්තමානයේ දැක ගන්න පුළුවන් ස්ථානයක් තමයි මේ වැක්ස් මියුසියම් එක කියන්නේ. එතකොට මෙතන මහනුවර රාජධානියේ වංශ කතාව ඉතාමත් ලස්සන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම තමයි 19 වන සියවසේ මුල් භාගයේ උඩරට රාජධානියේ ඇහැලේපොළ නිලමතුලාගේ වලව්ව තමයි අද වන විට ලංකාවේ ප්‍රථම සහ එකම ඉටි කෞතුකාගාරය ලෙස ස්ථාපනය කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්ට යද්දි ඔයාලට දකින්න පුළුවන් ඉස්සර බන්ධනාගාරයක් වෙච්ච ගොඩනැගිල්ලත් අද වන විට ප්‍රිසන් ආකේඩ් කියලා විවිධ දේශීය නිෂ්පාදන අලෙවි කරන ස්ථානයක් ලෙස සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකට ආසන්නයේම shopping mall එකක් සහ restaurants අපිට දැක බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු ඇතුළට. මහනුවර නගරයේ දළදා මාලිගයට අනුබද්ධව තමයි මේ මියුසියම් එක නිර්මාණය කරලා තියෙන්නේ. මෙතනදී අපිට පළවෙනි විමල් ධර්මසූරිය රජතුමාගේ ඉඳලා උඩරට රාජධානියේ හිටපු රජවරු 9 දෙනාම මෙතන නිර්මාණය කරලා ඉන්නවා. ඒ වගේම ඊට අදාළ ඉතිහාස තොරතුරුත් මෙතන තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ගියොත් කියවලා බලන්න. මීට අමතරව තවත් උඩරට රාජධානියේ වැදගත් චරිත මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඒ අනුව මෙතන චරිත අපිට 35ක් විතර දකින්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙතනදී ලොකුවට වීඩියෝ එකක් දැම්මේ නෑ. මොකද මම හිතුවා ඒක ඔයාලා ගිහිල්ලාම බලන්න ඕන කියලා. ඇත්තටම මම මෙතන ගිහපුවා මේ විස්තර කියවලා බලද්දී ලොකුවට වීඩියෝ කරන්න වෙලාවක් ගත කරන්නත් බෑ. ඉතින් ඒ නිසා මම ලොකු වීඩියෝ එකක් දාලා නෑ. මෙතන අදහසක් ගන්න ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලගේ නිවාඩු වෙලාවට ගිහිල්ලා පොඩි ළමයි එක මේ ඉතිහාස තොරතුරු කියවලා බලලා එන්න. ඉතින් මම මෙතනින් වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම මෙතන නුවර ගියොත් ගිහින් බලන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. බයි. සුබ දවසක්.